අප කොත්මලේ ඉන්නවත් දන්නේ නැහැ කවුරු. නායකතුමනි මේක ඇත්තටම මේ අප කොත්මලේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධයක් නැහැ. මොකද ප්‍රොජෙක්ට් එක කාලේ ඔතන නායන අවදානමක් නැහැ කියන එක තීරණය කරලා තමයි එතන පැතිබැම්මක් හැදුවේ නැත්තේ. නමුත් දැන් එතන පදිංචිලා ඉන්න පුද්ගලයෝ ඊට උඩින් එතන මීටර් 30ක් විතර උඩින් තමයි පදිංචිලා තියෙන්නේ. ඒ හරිය අලුතෙන් පස්බැම්මක් පුරවපින්දා ඒක තමයි නායන පටන් ගන්න තියෙන්නේ. අතන දැන් අපි ප්‍රොජෙක්ට් එක කාලේ හිටපු ජපනිස් කන්සල්ටන්ට්ලාගේ අදහස උනේ මෙතන සොලිඩ් රොක් එකක් තියෙන හින්දා අවශ්‍ය නැහැ කියන එක. නමුත් දැන් අවශ්‍ය වෙලා තියෙනවා. දැන් ඉල්ලීමක් කරලා තියෙනවා ජනතාවට. ප්‍රොජෙක්ට් එක ඉවරද? ප්‍රොජෙක්ට් ඉවරයි. දැන් අවුරුදු 15ක්. මේ ප්‍රදේශය ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍යතාවයක් නිසා අපි මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ගෙවල් 60ක් විතර තියෙනවා. ජනතාව ඉන්නවා 234ක් ඉන්නවා. ප්‍රශ්නේ පැහැදිලිනේ. අපිට අවශ්‍යකම තියෙන්නේ මොකද්ද? මෙතෙන්ට පැතිබැම්මක් හදන්න ඕනකම තියෙනවා. නේද? ප්‍රොජෙක්ට් එක මුල් වෙලාවේදී හඳුනා ගන්නකොට පැතිබැම්මක අවශ්‍යතාවය තිබුණේ නැහැ. තිබුණේ නැහැ. නමුත් ජනතාව කිව්වේ ඒත් අවශ්‍යයි කියලා. නමුත් දැන් ජනතුතින් එතන පැතිබැම්ම කියන්නේ කොහොමත් එතනින් ගඟ ගිය තැන. ප්‍රොජෙක්ට් එකකින්ද අලුතෙන් එතන ගඟ ආවා නෙවෙයි ජනපතිතුමනි. ඒකට එතන සොලිඩ් රොක් එකේ තියෙන හින්දා ඒගොල්ලෝ දැන් අනිත් හැමතැනට පැතිබැම්ම හැදුවා. මෙතනට හැදුවේ නැත්තේ මේ ගලත් එක්ක මේ අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. නමුත් දැන් අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා. එතන ජනාධිපතිතුමනි අතන අවශ්‍යතාවය තියෙන්නේ ඊට උඩින් මීටර් 30ක් උඩින් තමයි මිනිස්සු පදිංචිලා ඉන්නේ. ඒ පදිංචිත් එක්ක පාරක් තියෙනවා. පාරේ ගඟ පැත්තට වෙන්න පස් පුරලා තියෙනවා. ඒක තමයි දැන් නායන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඔතෙන් ප්‍රශ්න තියෙනවනේ. තියෙන ස්වභාවික පස්සරි පුරූපු පස්සරි නේද? මොකක් හරි විසින් දැන් ප්‍රශ්නේ මතුවලා තියෙනවා. එහෙම නේද? ඔව් ජනපති. දැන් ඒතකොට ප්‍රතිබිම්බයක් හදන්න ඕන. ජනපති ඇත්තටම දැන් ඒක ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක තමයි අපේ මතය. නෑ ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තමයි. ඔව්. නමුත් ප්‍රොජෙක්ට් එකට ඒක ඇතුළු කරගන්න පුළුවන්කම තියෙන අලුත් වැඩ කොටසක් නිසා. ජනපති දැන් ප්‍රොජෙක්ට් එක ඉවරයි. අවුරුදු 15ක් වෙන ප්‍රොජෙක්ට් එක ඉවරලා. ඔව්. දැන් ජනපති නෑ ප්‍රොජෙක්ට් එක ඉවරුනට ඕගොල්ලෝ මන් දැක්ක පේපර් එකක් ඇවිල්ලා තිබ්බ ඕගොල්ලන්ට ඒක වහලා දාන්න තව කට්ටිය ඕන කියලා. තියාගන්න ඕන කියලා. නේද? ප්‍රොජෙක්ට් එක ඉවරයි ඒගොල්ලන් සම්පූර්ණ. ඉවරයි ජනපති. අර මේ දැන් බලාගාරයක් විදිහට තමයි ඔපරේට් වෙන්නේ. බලාගාරය විදිහට. ඒක බලාගාර ජනපති ඒවට ප්‍රතිපාදන නැහැ ඇත්තටම. දැන් මොකද මම මේ දැන් මෙතන ගොඩක් ආයතන බලාපොරොත්තු වෙනවා විදුලි බල මණ්ඩලෙට ගොඩක් සල්ලි තියෙනවා. ඒකට මේ ඔක්කොම එතනින් කරගන්න කියන්නේ. එහෙම දෙයක් නෑ ජනපතිතුමා. දැන් අපිත් දැන් ඕක මේ සල්ලි ඉල්ලුවොත් එහෙම අපිට ආපදායකෙ පුළුවන් නේ ආපදා කවුද අපේ ඩීජි. ඕගොල්ලෝ අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉල්ලන්නකෝ. මම කියන්නේ කරන්නේ කවුද කියලා විතරක් මට කියන්න. මෙන්න මේ ආයතන විසින් අපි ඒක කරන්නම්. ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉල්ලන්න. එච්චරයි තියෙන්නේ. දැන්ට කොච්චර මේ සාමාන්‍ය දල එස්ටිමේට්ුවක් ගැන අදහසක් තියෙනවද? නෑ ජනපති ඊට එහා පැත්තේ තව වගේ පොඩි බැම්මක් ගිහිල්ලා තියෙනවා. ඒක අපි එස්ටිමේට් කරලා තියෙනවා මිලියන 275ක්. මිලියන 275. ඔව්. ඊට වඩා මේක මීටර් 30ක් උසයි ජනපතිතුමනි. මීටර් 700ක් දිගයි. ඒතර ඊට වඩා ලොකු එස්ටිමේට් එකක් තමයි එකට එන්න ඕනේ. අපි ඒක එස්ටිමේට් කරෙත් නෑ ජනපතිතුමනි. ජනපතිතුමා අපිට ඒක පාරත් එක්ක හදලා අවශ්‍යයි. ඒ බැම්මත් එක්කම පාර යන්නේ. ඒකනේ සභාපතිතුමා මේ වනිසේකරපුර නෙවෙයි ජනපතිතුමනි. ඊට එහා පැත්තේ පාර ගැන. නෑ අපි ඉස්සෙල්ලා බැම්ම අවසන් කරමු නේද? පැති බැම්ම අවසන් කරන ප්‍රෝග්‍රෑම් එක. අපිට මේ ආපදායකෙන් අපි සල්ලි දාන්න. ඕගොල්ලෝ අපිට කියන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය නේද? අපි ඒක දාලා ඉන් කරමු. හොඳයි ජනපතිතුමනි. හරි.